සුබ දවසක් හැමෝටම අදත් එකතුලා ඉන්නේ Android ලංකා YouTube channel එක අරගෙන තවත් අලුත් මොනොත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ iPhone එකක් තියෙන ඔයා හදාගන්න ඕන කැමරා settings ටිකක් ගැන තමයි මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක like එකක් දැම්ම නැත්නම් වීඩියෝ එක like එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. හරි එහෙනම් යමු අපි වීඩියෝ එකට. මුලින්ම යනවා වගේ iPhone එකේ settings වලට. මම මෙන්න මේ විදිහට මගේ iPhone එකේ settings වලට යනවා. ඉතින් ඔය settings වලට ගිහිල්ලා මෙතන කැමරා කියන එකට යන්න. කැමරා කියන එකට ගියට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙතන උඩම තියෙන මෙන්න මේ record video කියන එකට යනවා. හරි. මේකට ගියට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ resolution ටික මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන උඩම තියෙනවා 720p 4K මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මෙතන මේ quality එක වැඩිම එක දාගත්තට පස්සේ අපි වීඩියෝ එක රෙකෝඩ් කරද්දි මේ වීඩියෝ එකේ quality එක වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මගේ මෙතන තියෙන්නේ 1080p HD fps 60 තියෙන්නේ. ඉතින් මේක 4K fps 60ට වගේ දාගත්තොත් මේ වීඩියෝ එකේ quality එක ගොඩක්ම වැඩි වෙනවා. ඒ වගේම ඔයාලට මෙතන පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට 4K 60 fps දාගත්තොත් සාමාන්‍ය විනාඩියකට මෙගාබයිට් 400ක් වගේ මේ වීඩියෝ එකකට ස්ටෝරේජ් එක යූස් වෙනවා. ඉතින් මේ වගේ මෙතන quality එක වැඩි කරන්න වීඩියෝ කොට යන MB ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි වීඩියෝ එක සුපිරිම quality එකකින් මෙතනින් ඔයාලට රෙකෝඩ් කරගන්න පුළුවන්. හරි මෙතන ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඔයාට අවශ්‍ය විදිහට මෙතන මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයා වීඩියෝ රෙකෝඩ් කරන කෙනෙක් නම් හරි මම දැන් මෙතනින් මේ විදිහට බෑක් කරගන්නවා. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනියට තියෙනවා record slow motion කියලා. මම දැන් මේකට යනවා. ඉතින් මෙතන තියෙන්නේ slow motion වීඩියෝ රෙකෝඩ් කරනවා නම් මෙතනින් අපිට quality එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට වීඩියෝ රෙකෝඩ් කරනවා නම් 1080p HD එකෙන් 120 සහ 240 විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම මෙන්න මේ විදිහට 240 දා ගන්නවා. මෙතනදී ඔයාගේ ෆෝන් එකට අනුව මෙතන තියෙන settings වෙනස් වෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ තියලා තියෙන උපරිම quality එක මෙතනින් ඔයාට select කරගන්න පුළුවන්. හරි මම දැන් මෙතනින් මේකත් back කරගන්නවා. ඊට මෙතන බලා ගන්න පුළුවන් record sound කියලා එකක් තියෙනවා. මම දැන් මෙන්න මේ record sound කියන එකට යනවා. හරි මේකට ගියට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මොනෝ සහ ස්ටීරියෝ කියලා තියෙනවා. එතන මෙන්න මේ මොනෝ කියන එක තිබ්බොත් අනිවාර්යයෙන් මෙන්න මේ උඩ තියෙන ස්ටීරියෝ කියන එකට දාගන්න. ඒ වගේම පල්ලෙහා තියෙන මෙන්න මේ allow audio playback කියන එකේ මෙන්න මේ ටික් එකත් මතක ඇතුව on කරගන්න. හරි මම දැන් මෙතනින් මේ විදිහට මේකත් back කරගන්නවා. ඉතින් ඒ වගේම channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරලා channel එකට පුංචි support එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් formats කියලා එකක් තියෙනවා. මම දැන් මෙන්න මේ formats කියන එකට යනවා. ඉතින් මේකට ගියට පස්සේ මෙන්න මේ විදිහට high efficiency සහ most comfortable කියලා අපිට බලා ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ උඩම තියෙන high efficiency කියන එක දාපුවාට පස්සේ ඔයාගේ ෆෝටෝ එකේ ඔයා ගන්න ෆොටෝ වල quality පොඩ්ඩක් loss වෙනවා. ඒ කියන්නේ MB ප්‍රමාණය අඩුවෙන් තමයි ෆෝන් එක save වෙන්නේ. හැබැයි මෙන්න මේ most comfortable කියන එක දැම්මට පස්සේ ඔයා ගන්න photos ඒ quality එකෙම save වෙනවා. හැබැයි මේ photos වලට MB ප්‍රමාණය ටිකක් වැඩි වෙනවා මෙන්න මේ high එකට වඩා. ඉතින් ඔයා මෙන්න මේ විදිහට clear photo එකක් ගන්න ඕන නම් පැහැදිලි photo එකක්, ඒ කියන්නේ quality photo එකක් ගන්න ඕන නම් මෙන්න මේ most comfortable කියන එක දාගන්න. මොකද ඔයා photo එක zoom කරද්දි බොඳ ගතිය අඩුයි. මෙන්න මේ most comfortable කියන එක දාගත්තට පස්සේ හරි මම දැන් මෙතනින් මේ විදිහට back කරගන්නවා. ඊට පස්සේ මෙතන වල බලා ගන්න පුළුවන් use volume up for brush කියලා එකක් තියෙනවා. ඉතින් මේක on කරගත්තට පස්සේ වෙන්නේ ඔයාගේ phone එකේ sound වැඩි කරන button එකෙන් photo ගන්න පුළුවන් එක. ඒ වගේම මෙතන වල බලා ගන්න පුළුවන් scan QR codes කියලා තියෙනවා. ඉතින් මේක on කරාට පස්සේ ඔයාගේ cam එකෙන් QR code scan කරන්න පුළුවන්. ඒ වගේම show detected text කියන එක on කරාට පස්සේ ඔයාගේ phone එකේ මොකක් හරි වචන තියෙන කොලයක් වගේ දෙයක් ස්කෑන් කරොත් ඒකේ තියෙන වචන ටික ඔයාලට copy කරලා ගන්න වගේ දේවල් පුළුවන්. ඉතින් මේ වගේත් මෙන්න මේ දෙක off වෙලා තියෙනවා නම් මෙතනින් on කරගන්න. ඒ වගේම මෙතන උඩ බලා ගන්න පුළුවන් වල grid කියලා එකක් තියෙනවා. මෙන්න මේ grid කියන එක off එකේ තියෙනවා අනිවාර්යෙන් මේකත් on කරගන්න. ඒ වගේම මෙන්න මෙතන levels කියලා එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකත් මම මේ විදිහට on කරගන්නවා. ඉතින් මේ වගේ වෙන දේ මම ඔයාලට ඉස්සරහදී වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඒ වගේම mirror front camera කියලා තියෙනවා. මේකත් off එකේ තියෙනවා on කරගන්න. හරි මේ ටික තමයි අපිට කැමරා වල settings වල හදා ගන්න තියෙන settings ටික. මම දැන් ඔයාලට කැමරා වලට ගිහින් පෙන්නන්නම් අපි අර හදපු settings කොහමද වැඩ කරන්නේ කියලා. මෙන්න මේ විදිහට මගේ phone එකේ camera app එක open කරගන්නවා. හරි ඔයාලට cam එක open කරාට පස්සේ දැන් මෙතන විශේෂ දෙයක් පෙන්වනවා. මෙන්න මේක කොටු ටිකක් වෙලා තිනවා. ඔයාලට පෙන්වනවා මෙතන කොටු 9ක් තියෙනවා. ඉතින් මෙතනදී පුළුවන් අපි photo එකක් ගන්නවා නම් photo එකේ හරි මැද focus කරන්න. ඒ වගේම මට මෙතන බලන්න පුළුවන් මෙන්න මේ වගේ ඉරක් තියෙනවා. මේ ඉරෙන් වෙන්නේ අපිට පුළුවන් ෆොටෝ එක ලෙවල් කරනවට වෙන ෆෝන් එක හරවද්දි මේ ඉර එහෙම යනවා. ඉතින් ෆොටෝ එක හරි කෙලින් වාට මෙන්න මේ ඉර යූස් කරලා ගානට ගන්න පුළුවන් අපි අර හදපු settings සරහා. ඉතින් ඔයාගේ iPhone එකක් තියෙනවා නම් මෙන්න මේ settings ටික ඔයා හදාගෙන බලන්න. වෙනදට වඩා වාට ෆොටෝ වල වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි.
ඉතින් වීඩියෝ එක හොඳ නම් නොදන්නාවට බලන්න අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මෙතන ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.